අද ඔන්න අරගෙන ආවා Yamaha බයික් සීරීස් එකේ ආපු Yamaha YZF සීරීස් එකේ ආපු ලංකාවේ තියෙන ෆේමස්ම බයික් එක. අපි අද බලමු Yamaha YZF R15 බයික් එකේ රිවිව් එක ගැන. R15 කියන සීරීස් එක ගැන කතා කරන්න කලින් අපි බලමු YZF සීරීස් එකේ හිස්ටරි එක ගැන පොඩ්ඩක් කතා කරලා. ඉතින් YZF R සීරීස් එකේ හිස්ටරි එක ගැන කතා කරද්දි මේ වෙනකොට R1, R3, R25, R15 කියන මේ බයික් සීරීස් එක, ඒ වගේම R125 කියන සීරීස් එකත් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම කතා කරන්න ඕන R6 කියන බයික් එකකුත් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. ලෝකේ ලංකාවේ ඕනම කෙනෙක් දන්නවා වෙන මේ R1, R6 කිව්වොත් න. ඉතින් මේ R15 කියන බයික් එක මුලින්ම 2008 දී මුළු ලෝකෙටම ලොන්ච් කරනවා Yamaha කම්පැනි එකේ. ඉතින් මේ 2008 ආපු බයික් එකේ වැඩි දියුණු කිරීමක් කළා 2011 දී මේගොල්ලෝ නැවත මේ බයික් එක රිලීස් කරනවා R15 version 2.0 කියන නේම් එක යටතේ. ඉතින් කලින් 2008 බයික් එකට වඩා ලුක් එක අතින් ඒ වගේම ECU එකක් යූස් කරගෙන තියෙනවා, ඇඩ්වාන්ස් ECU එකක් කලින් version එකට වඩා. ඉතින් 2011ත් එක්ක මේ R15 2.0 කියන version එක 2017 වෙනකම්ම රිලීස් වුණා. ඉතින් 2017 දී මේගොල්ලෝ නැවත වරක් මේ R15 version 2.0 එක රීඩිසයින් කරා R15 version 3.0 කියන version එකට. ඔයගලන්ට මතකයි FZ version 3.0 කියලාත් ආවා. ඉතින් ඒකේ FZ version 2.0 එකේ ආපු රීබිල්ඩ් එක. ඉතින් මේ R5 version 3.0 එකේදී යූස් කරන් තියෙන ECU එක, ඒ වගේම dual channel ABS system වගේ දේවල් ගොඩක් දේවල් අපිට යූස් කරන් තියෙනවා. ඒ වගේම මෙතනදී clip on handlebars තමයි අපිට යූස් කරගෙන තියෙනවා. මම වීඩියෝ එකේදී මැදදී මේ දේවල් ටික හරියටම කියලා දෙන්නම් මොනවද. ඉතින් මතක ඇති මම මගේ MT15 බයික් එකේ රිවිව් එකේදී මේ R15 බයික් එක ගැන සඳහන් කිරීමක් කරලා තියෙනවා සම්පූර්ණයෙන්ම. ඉතින් එතනදී මම කිව්ව දෙයක් තමයි මෙන්න මේ R15 බයික් එකේ යූස් කරන් තියෙන එන්ජින් එකයි MT15 බයික් එකේ යූස් කරන් තියෙන එන්ජින් එකයි කිසිම ලොකු වෙනස්කමක් නැහැ. දෙකම සමාන එන්ජින් තමයි යූස් කරන් තියෙන්නේ. ඒ වගේම performance අතින් ගොඩක්ම සමානයි. ඒ වගේම කතා කරන්න ඕනේ මේක තමයි R15 සීරීස් එකේ ආපු ස්පෝර්ට් මොඩල් එක. Yamaha ලා ආපු ස්පෝර්ට් මොඩල් එක. ඒක මේකම නේකඩ් මොඩල් එක තමයි Yamaha M/ කියලා කලින් ආවේ. එහෙම නැත්නම් දැන් එන්නේ Yamaha MT15 කියලා. ඉතින් අපි බලමු මේ R15 version 3.0 බයික් එකේ එන්ජින් එකේ ස්පෙસિෆිකේෂන්ස් කොහොමද යන්නේ කියලා. ඉතින් අපි මේ R15 බයික් එකේ එන්ජින් එකේ ස්පෙસિෆිකේෂන් පවර්ස් එක ගැන කතා කරොත් මතක ඇති Yamaha MT15 බයික් එක ගැන මම කතා කරා. ඉතින් ඒකට සමාන 155cc එන්ජින් එකක් තමයි අපිට මෙතනදිත් මේ R15 බයික් එකේදී බලා ගන්න හැකියාව තියෙන්නේ. හැබැයි මේක අර වගේ naked බයික් එකක් නෙමෙයි, fully covered cowlings එක තියෙන ස්පෝර්ට් මොඩල් එකේ බයික් එකක්. ඉතින් මෙතනදී අපිට යූස් කරගෙන තියෙනවා single cylinder 4 stroke SOSC කියන මෙකැනිසම් එකෙන් තියෙන එන්ජින් එකක් බලා ගන්න පුළුවන් VVA කියන ටෙක්නොලොජි එකත් එක්ක. මම මේ ක්ලිප් එක අන්තිමේදී කියන්න VVA කියන ටෙක්නොලොජි එක මොකද්ද හරියටම සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මතක ඇති MT15 බයික් එකෙත් මෙන්න මේ VVA කියන ටෙක්නොලොජි එක ගැන මම කතා කරා. බයික් එකේ එන්ජින් එක පැත්තට ආපහු ආවොත් මෙතනදී යූස් කරගෙන තියෙනවා liquid cooling system එකක්. ඒ වගේම 6-speed gearbox එකක්, slipper clutch එකක් යූස් කරගෙන තියෙනවා. ඉතින් මෙතනදී අපි gears මාරු කරද්දී, ඒ කියන්නේ up shift down shift කරද්දී ගොඩක් smoothly අපිට gears shift කරන්න පුළුවන් මෙන්න මේ යූස් කරන් තියෙන slipper clutch එකත් එක්ක. ඒ වගේම RPM 10 දී horsepower එහෙම නැත්නම් සම්පූර්ණ අශ්ව බල 19.3ක් මේ බයික් එකේදී රිලීස් වීමක් වෙනවා. ඉතින් දැන්ට ඇවිල්ලා තියෙන 150 segment එකේ මේ වෙනකොට ඇවිල්ලා තියෙන powerful power එක අතින් වැඩිම බයික් එකක් කියලා අපිට මෙන්න මේ R15 version 3 බයික් එක ගැන කතා කරන්න පුළුවන්. ඒ වගේම මේ වෙනකොට ඇවිල්ලා තියෙන 200 segment එක. එහෙම නැත්නම් උදාහරණයක් විදිහට කිව්වොත් NS200
RS200 එක KTM RC200 එක වගේ බයික්ස් එකත් ගොඩක් හොඳ තරගයක් දෙන්න හැකියාවක් තියෙනවා. මෙන්න මේ R15 version 3.0 කියන බයික් එකට. ඉතින් මම කියවනේ VVA කියන ටෙක්නොලොජි එක ගැන මම කියලා දෙන්නම් කියලා. මෙතන VVA කියලා තියෙන්නේ variable valve actuation කියන සිස්ටම් එක. ඉතින් මේක හරියටම වැඩ කරන්නේ සාමාන්‍යයෙන් මේ සිස්ටම් එක නිසා අඩු RPM අගයකදී ඔයාලට ගොඩක් හොඳ fuel economy එකක් බලා ගන්න පුළුවන් හොඳ performance එකක් එක්ක. සාමාන්‍යයෙන් RPM 7000 8000 වගේ යද්දි සාමාන්‍ය ප්‍රමාණයට වඩා valves මිලිමීටර් 2ක් 3ක් වගේ ප්‍රමාණයකින් විවර වෙනවා. ඉතින් ගොඩක් වැඩි එයා ප්‍රමාණයක් ඇතුළට අරගෙන ගොඩක් හොඳ කම්ප්‍රෙෂන් එකක් එක්ක වැඩි පවර් එකක් දෙන්න හැකියාව තියෙනවා. උදාහරණයක් විදියට Honda කම්පැනි එකේ යූස් කරන් තියෙන VTEC සිස්ටම් එක එහෙම නැත්නම් 2 stroke බයික් වල ඔයාලා දන්න power valve කියන සිස්ටම් එකක් මෙන්න මේ විදියට සමානව තමයි යූස් වෙන්නේ. ඉතින් මේ හැම දෙයකින්ම සිද්ධ වෙන්නේ වැඩිපුර ඔක්සිජන් එහෙම නැත්නම් එයා ප්‍රමාණයක් පිස්ටන් එක ඇතුළේ අරගෙන වැඩි වීමක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් ස්පෝර්ට් බයික් වලට එන විශේෂ දෙයක් තමයි වැඩි ඉන්ධන ප්‍රමාණයක් දරා ගන්න පුළුවන් ටැංක් එකක් එනවා. ඉතින් මෙතනදී අපිට යූස් කරගෙන තියෙන්නේ නම් ලීටර් 11ක ටැංක් කැපැසිටි එකකින් තියෙන ටැංක් එකක් තමයි Yamaha කම්පැනි මේ version 3 එකට යූස් කරන් තියෙන්නේ. ඒක මෙතනදී EFI සිස්ටම් එක. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික ෆුවල් ඉන්ජෙක්ෂන් සිස්ටම් එකකින් තමයි පෙට්‍රල් මුදාහැරීමක් සිද්ධ වෙන්නේ. අපි මේ වෙනකන් කතා කරපු ගොඩක් බයික්ස් මේ වෙනකොට ඇවිල්ලා තියෙන්නේ EFI කියන සිස්ටම් එකත් එක්ක. ඉතින් සාමාන්‍ය පෙට්‍රල් ලීටර් එකකින් කිලෝමීටර් 40ක් 45ක වගේ ප්‍රමාණයක් මේ දීලා තියෙන performance එක ගොඩක් හොඳ fuel economy එකක් රයිඩර්ට බලා ගන්න හැකියාව තියෙනවා. මේ බයික් එකේ මීටර් පැනල් එක ගැන මෙහෙමම කතා කරමු. මීටර් එක ගැන කතා කරද්දී කතා කරන්න වැදගත්ම දෙයක් තියෙනවා. අපි දැන් බයික් එක මීටර් එක ඔන් කරපු ගමන් ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් හයි බඩි කියලා තමයි සාමාන්‍ය බයික් එක ස්ටොක් එද්දි නම් තියෙන්නේ. ඉතින් ඒක ඔයාට අවශ්‍ය විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ නමක් දාලා එහෙම නැත්නම් ඔයා කැමති වර්ඩින් එකක් විදිහට දාන්න පුළුවන්. ඉතින් දැන් මෙන්න මෙතනදී අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට එනවා. අපි මෙහෙම මීටර් එකේ තියෙන දේවල් ගැන කතා කරොත් අපිට දීලා තියෙනවා MT15 එකට සමාන මීටර් එකක්. ඒ වගේම මෙතනදී අපිට fully digital ඒ වගේම light indicate කිරීමක් තමයි කරන්නේ. අපිට බලා ගන්න පුළුවන් මෙතනින් fuel gauge එක, ඒ වගේම speedometer එක, RPM meter එක, ඒ වගේම gear position එක අපිට මෙතනින් බලා ගන්න හැකියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් දැන් නිව්ට්‍රල් තියෙද්දි නම් N කියලා නෙමෙයි දැන් නම් පෙන්වන්නේ මේකේ තනි ඩෑෂ් ඉරකින් තමයි පෙන්වන්නේ. ඉතින් මෙන්න මේ විදිහට G එක මාරු කරද්දී අපිට බලා ගන්න හැකියාව තියෙනවා කීයද G එකේ තියෙන්නේ කියලා. ඒ වගේම මෙතනින් trip odometer එක අපිට බලා ගන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම මෙතන අපිට පල්ලෙහෙන් දීලා තියෙනවා මේ mood select කරන්න. ඒ කියන්නේ මෙතනින් select ඒ වගේම reset buttons දෙකක් දීලා තියෙනවා. ඒ වගේම මෙතන උඩ RPM limit light එක අපිට බලා ගන්න හැකියාව තියෙනවා. RPM deadline එක නම් මෙතනින් 13 දී තමයි අපිට බලා ගන්න හැකියාව තියෙන්නේ. ඒ වගේම light indicators ගැන කතා කරොත් අපිට මෙතනින් බලා ගන්න පුළුවන් වම් පැත්තේ තියෙනවා neutral light එක මෙතනදී අපිට use කරලා තියෙනවා. ඒ වගේම temperature එක අපිට blink overheat ගියොත් blink වෙලා පෙන්නනවා මෙතන. ඒ වගේම check engine light එකක් මෙතනදී use කරගෙන තියෙනවා. මොකද මේ බයික් එකේ fully හැමදේම control වෙන්නේ ECU එහෙම නැත්නම් electronic computer program unit එකකින්. ඉතින් බයික් එකේ මොකක් හරි fault එකක් තියෙනවා නම් හැම වෙලේම ඒ ECU එකෙන් හැම වෙලේම බයික් එකේ තියෙන හැම function එකක්ම read කරනවා. එතනදී මොකක් හරි technical fault එකක් තිබුණොත් මෙන්න මෙතන check engine light එක අපිට indicate කරලා පෙන්නනවා මෙන්න මෙහෙම ඔයාගේ බයික් එකේ error එකක් තියෙනවා ඒක check කරගන්න කියලා. ඒක අපිට මෙතනින් turning lights වගේම high low beam bulbs එකත් බලා ගන්න පුළුවන්. ඒ වගේම ABS indicate කිරීමක් කරනවා මෙන්න මේ meter panel එකේ තියෙන light එකකින්. ඒ වගේම සුපුරුදු පරිදි Yamaha සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ හැම බයික් එකකටම දෙනවා ඒගොල්ලන්ගේ Yamaha කියලා identify කරගන්න පුළුවන් logo එකක් වගේ දෙයක්. ඉතින් මෙතන දෙන Yamaha කියන name එක use කරගෙන තියෙනවා. මේ දේවල් ටික තමයි බයික් එකේ meter panel එක ගැන කතා කරද්දී තියෙන්නේ. ඉතින් ගැන මෙහෙමම කතා කරමු. ඉතින් මෙතන මේ බයික් එක මේ වෙනකොට ලෝකේ රටවල් දෙකක නිෂ්පාදනය කරනවා. එක version එකක් Indian version එක, ඒ වගේම Thailand වලත් මේ බයික් R15 කියන version එකක් මේ වෙනකොට manufacture කරනවා. ඉතින් අපිට Indian version එකේදී normal telescopic forks බලා ගන්න පුළුවන්. ඒ වගේම Thailand version එකේදී USD එහෙම නැත්නම් upside down forks මෙතනදී බලා ගන්න පුළුවන්.
ඉතින් අපිට මේ වෙනකොට දැන්ට ඉන්දියන් බයික් එකක් අපි රිවිව් කරන්නේ. ඉතින් මේකෙදි අපිට normal telescopic forks බලා ගන්න පුළුවන්. ඉතින් මේ බයික්ස් දෙකේදී මේ forks දෙකේ වෙනස විදියට කතා කරොත් USD forks යම් ස්ථාවර මට්ටමක තියෙනවා මේ telescopic forks එක බලද්දි. ඉතින් මෙතනට අපිට මිලිමීටර් 282ක විශාල ඩිස්ක් එකක් යූස් කරගෙන තියෙනවා 2 piston caliper එකක් එක්ක Vibra කියන සිස්ටම් එකේ. ඉතින් ඔයාලා මතක ඇති මේ වෙනකම් කරපු ගොඩක් බයික්ස් වල Vibra සිස්ටම් එක ගැන කතා කරා අපි. ඉතින් ගොඩක් හොඳ බ්‍රේක් රෙස්පොන්ස් එකක් තියෙනවා. ගොඩක් හොඳ ස්ථාවර මට්ටමක තියෙනවා. ඒ වගේම මෙතනදී අපිට මේ V3 එකේදී dual channel ABS එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඉදිරිපස්ස අපිට ABS සිස්ටම් එකකුත් පිටිපස්සෙත් බලා ගන්න පුළුවන් ABS සිස්ටම් එක. ඉතින් මෙතනදී ටයර් එක ගැන කතා කරොත් CI 80i17 කියන ටයර් එක තමයි කම්පැනි එකෙන් බයික් එක එළියට එද්දි තියෙන්නේ. ඉතින් මෙහෙම ඉතින් අපි මේ බයික් එකේ ටේල් ලයිට් එක ගැන කතා කරද්දී අපිට මෙතනදී සම්පූර්ණ V3 එහෙම නැත්නම් version 3.0 R15 බයික් එකේදී සම්පූර්ණයෙන් බයික් එකේ ඩිසයින් එක රීඩිසයින් වෙලා එනවා. ඉතින් මෙතනදී අපිට බලා ගන්න පුළුවන් R1 බයික් එකට සමාන පිටිපස්සේ ටේල් කවුලින් යූස් කරගෙන තියෙන. ඒ වගේම ගොඩක් දැකුම් කළු LED ටේල් ලයිට් එකක් යූස් කරගෙන තියෙනවා. ඉතින් ගොඩක් සමානයි KTM RC200 බයික් එකේ. ඒ වගේම R1 බයික් එකට වගේ ගොඩක් සමාන ටේල් ලයිට් එකක් තමයි අපිට මෙතනදී යූස් කරගෙන තියෙන්නේ. ඉතින් අපි මෙහෙම බයික් එකේ ඩිසයින් එක ගැන කතා කරද්දී ඒ කියන්නේ 2008 ඉඳලා 2011 දී version 2.0 එක ආවා. ඒක 2017 දී version 3.0 එක ආවා. මේ හැම දෙයක් එක්කම version 3.0 එකේදී වෙනස් වෙලා තියෙන දේවල් ගැන කතා කරද්දී අපිට යූස් කරගෙන තියෙනවා මෙන්න මේ මකලින් කතා කරපු පිටිපස්සේ කවුලින්ග්ස් ඒ වගේම මේ යූස් කරගෙන තියෙන සයිඩ් කවුලින්ග්ස් ඒ වගේම මීටර් එක හැන්ඩල් බාර්ස් හැම දෙයක්ම වගේ රීඩිසයින් වෙලා තියෙනවා. බයික් එකේ සම්පූර්ණ බර 2011 වෙනකොට තිබ්බේ කිලෝග්‍රෑම් 134යි. මේ වෙනකොට කිලෝග්‍රෑම් 139ක බරක් මේ බයික් එකට යූස් වෙලා තියෙනවා version 3.0 බයික් එකත් එක්ක. ඒ වගේම ඩෙල්ටා බොක්ස් chassis එකක් ෆ්‍රේම් එක විදියට යූස් කරගෙන තියෙනවා. ඉතින් ගොඩක් Yamaha බයික්ස් එන්නේ ඩෙල්ටා බොක්ස් කියන chassis එක යොදාගෙන මේ බයික් එකේ ගොඩක් වැඩි වේගයකදී ගොඩක් හොඳ ස්ටේබලයිස් එකක් තියෙනවා. වැඩි දෙදරුම් නැති බයික් එකක් විදියට හොඳ ස්පෝර්ට් බයික් එකක් විදියට අපිට මේ R15 බයික් එක බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් අපිට මෙන්න මේ V3 බයික් එක එහෙම නැත්නම් මෙන්න මේ V3 ස්පෝර්ට් මොඩල් එකට ආපු බයික් එකේදී ස්පෝර්ට් බයික් එක නිසා ගොඩක් පහතින් තමයි හැන්ඩල් එක බලා ගන්න හැකියාව තියෙන්නේ. ගොඩක් ලොකු ටැංක් එකක් එක්ක හැන්ඩල් එක පහතට ඇවිල්ලා ස්පෝර්ටි ලුක් එකක් දෙන්න තමයි Yamaha කම්පැනි එකේ මේ V3 බයික් එකට උපරිම උත්සාහයක් යොදාගෙන තියෙනවා. ඉතින් අපි බයික් එකේ හැන්ඩල්ස් එකේ තියෙන දේවල් ගැන කතා කරොත් අපිට මෙතනදී වම් පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් සාමාන්‍ය විදිහට පාසිං වලට වෙනමම ස්විච් එකක් මෙතනදී එන්නේ නැහැ. හයි ලෝ බීම් ස්විච් එකේම තමයි අපිට පාසිං ලයිට් එක මෙතනදී බලා ගන්න හැකියාව තියෙන්නේ. දැන් එන ගොඩක් Yamaha බයික්ස් වල ඒ කියන්නේ V3 එක MT15 M/ වගේ බයික්ස් වල අපිට මෙන්න මේ හෙඩ් ලයිට් එකේම හයි ලෝ බීම් ලයිට් එකේම තමයි පාසිං ස්විච් එක එන්නේ. ඒ වගේම ටර්නින් ලයිට්ස් හෝර්න් එක අපිට මෙතනදී බලා ගන්න පුළුවන්. ඒ වගේම දකුණු අත පැත්තෙන් නම් දීලා තියෙන්නේ රන් ඔෆ් එකයි self start button එකයි විතරයි. ඉතින් පොළොව මට්ටමේ ඉඳලා සීට් එකට මිලිමීටර් 815ක උසකින් තමයි මේ R15 බයික් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් ගොඩක් උසින් අඩු කෙනෙක්ට උනත් සාමාන්‍යයෙන් ස්පෝර්ට් බයික් එකක් මේක තියෙන සුපිරිම ස්පෝර්ට් බයික් එකක් විදියට යූස් කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම කතා කරන්න මේ ඩිසයින් එකේදී ස්පෝර්ටි ලුක් එක උපරිමයටම දෙන්න Yamaha කම්පැනි එක සමත් වෙලා තියෙනවා කිව්වොත් මං හරි. ඉතින් මේ තියෙන පොසිෂන් එක රයිඩින් පොසිෂන් එක ගැන කතා කරද්දී මෙතෙන්දිත් ඔයාලට හොඳටම ස්පෝර්ටි ලුක් එකක් අපිට බලා ගන්න පුළුවන්. ස්පෝර්ටි රයිඩ් එක්ස්පීරියන්ස් එකක් මෙතෙන්දි ගන්න හැකියාව තියෙනවා. ඉතින් අපි බලමු මේ බයික් එකේ එක්සෝස් නෝට් එක කොහොමද වෙන්නේ කියලා. මම බයික් එක පොඩ්ඩක් ස්ටාර්ට් කරලා පෙන්නන්නම් කොහොමද බයික් එකේ සවුන්ඩ් එක කියලා. Tell me pretty lies, look me in the face, tell me that you love me.